මට මොන එක වෙන හොඳ ගෑන් ළමයි. වැඩකාරියද? What's his good name then? මොකක්ද ඒ ළමයාගේ නම? මේග. ප්‍රනීති. Are you serious? අම්මා මොකද hina වෙන්නේ? උඹට ප්‍රනීත නම් අපට මොකෝ? සාරීට ඔයා හරිම ලස්සන. ඔයා දන්නවද මේග? එදා මෙදාතුර පිරිමි ගෑනුන්ව හම්බ වෙන මුල් තප්පර 10ද ඔය කතාව ඔය විදියටම කියනවා. අනේ මේ මං නම් අහුවෙන්නේ නෑ ඔවට. ඒක මගේ පස්වෙනි චිත්‍රපටය. නීරා චිත්‍රපටය ඔන්න අද ඉඳලා ප්‍රේක්ෂකීන්ට නරඹන්න පුළුවන්. ඊට පළවෙනි සිනමාපටය ඒ වගේම පළවෙනි මෙවැනි කලා නිර්මාණය මම සම්බන්ධ වුණා. හැමෝටම ආරාධනා කරනවා නීරා චිත්‍රපටය ඇවිල්ලා බලන්න. හරිම එකමුතුව හැමෝම තමන්ගේ උපරිමය දීලා හරිම ආදරෙන් කරපු වැඩක් මේක. අසෝගේ අලුත් මූවි එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මාර රොමැන්ටික් හරිම ලස්සන මූවි එකක්. නීරා. ඇත්තටම නීරා මම මේ හිතන් ආවට වඩා හරිම රොමැන්ටික් ලස්සන ෆිල්ම් එකක්. හදවතට අමුතු විදිහේ හැඟීමක් දැනෙනවා චිත්‍රපට ශාලාවෙන් එළියට එද්දී. අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් නීරා කියලා කියන්නේ. ගොඩක් සතුටුයි මේ මූවි එකට සම්බන්ධ වෙන්න ලැබී. තවත් ලස්සන වෙනස්ම හරිම දැවැන්ත නිර්මාණයක් තමයි නීරා කියලා කියන්නේ. මිනිහෙක් තමන්ගේ ජීවිතේ මොකකට හරි අවංක වෙන්න ඕනේ මේක. ආදරේ කරපු කසාද මැරුණු මනුස්සයා මැරිලා කියන එක. ඔව්. ඒ මිනිහා මැරුණා. සිත් පැරිනෙත් මාගේ හොඳ වෙන දුක් වැහි සංක්‍රාවෝ වදා මම නීරව හොයනවා. හොයාගෙන යනවා. ඒ මගේ මතකය. මගේ අතීතය. හොඳට මතක තියාගන්න මේක. මම ඉන්නේ ප්‍රනීතිගේ පැත්තේ. ඒ මම ප්‍රනීතිට ආදරේ හින්දම ප්‍රනීති මට විශේෂ කෙනෙක් හින්දවත් නෙවෙයි. මගේ ජීවිතේ මගේ හොඳම කාලේ මම ආදරේ කරපු මිනිස්සයා හින්දා.